විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙන අතර කොමිසම යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ අතර සහරාන් හෂීම් පිටුපස ඔහුව මෙහෙය වූ බලවේගයක් සිටිය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා කොමිසම හමුවේ අනාවරණයක් කළා. රිමාන්ඩ් බහරේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද දෙවන දිනයටත් වැලිකඩ මැගසින් වන්දනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දුන්නා. එහිදී කොමිසම මන්ත්‍රීවරයාගෙන් විමසුවේ ඔබ අවතන් වූවන් නැවත පදිංචි කිරීම බහරව සිටි අමාත්‍යවරයාව සිටියේදී යුද්ධයෙන් අවතන් වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිංහල ජනතාව කොපමණ පිරිසක් නැවත පදිංචි කර ඇද්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ උතුරු පළාතේ 2% සිංහල ජනතාව ඉන්නේ. 5% මුස්ලිම් ජනතාව ඉන්නේ. LTT සංවිධානයේ යුද සමයේ ලක්ෂයක් පමණ මුස්ලිම් ජනතාව තම ගම්බිම් වලින් එළවා දැම්මා. 2009 වර්ෂයේදී බැසිල් රාජපක්ෂ එවකට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි නැවත පදිංචි කිරීම පටන් ගත්තේ. මම එවකට විශේෂ අමාත්‍යවරයා නෙවෙයි. නමුත් මම මේ වැඩපිළිවෙලට සහාය දුන්නා. මොණරාගල හම්බන්තොට ආශ්‍රිතව ජීවත් වූ සිංහල ජනතාව 5000ක් පමණ කලාබෝ ගස්රව නාමල්ගම කියන ප්‍රදේශයේ පදිංචි කෙරුවා. නැවත පදිංචි කිරීම වලදී ඒ ගසුත් කැපුණා. නමුත් කවුරුත් ඒවට විරුද්ධව පැමිණිලි කළේ නැහැ. හැමෝම කතා කරන්නේ විල්පත්තු කල්ලාරු ගස් කැපීමක් ගැන. ඇත්තටම ඒ ගස් කැපීමක් වෙලා නැහැ. ලැබුණ තීන්දුවට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. යයි මන්ත්‍රීවරයා කොමිසමට පැවසුවා. මන්ත්‍රීවරයා මෙලෙස පිළිතුරු ලබා දුන් පාස්කු ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ සමාජිකයෙකු කල්ලාරු රක්ෂිතයේ නඩු තීන්දුව ලබා දුන් අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල නියෝජනය කළ විනිසුරුවරු දෙදෙනාම වීම විශේෂත්වයක්. මේ අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ඊයේ පළමු වරට පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී කොමිසම විමසුවේ සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ ආමි මොහිදින්ව CID කණ්ඩායමක් මුණ ගැසුණු බවත් එහිදී ඔහු අත්අඩංගුවටගෙන නොමැති බවත් ඔබ දැන සිටියාද යන්නයි. එහිදී සාක්ෂිකරු පැවසුවේ ඔය කියන නිලධාරීන් පාසකුඩා ප්‍රදේශයට යන්න අවසර ගත්තේ මගෙන්. ඒත් ආමි මොහිදින් වගේ අයෙකු හමු වූ බවක් මම දැනුවත් නැහැ ලෙසයි. එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පියා පණිවිඩයක් දීලා තියෙනවා 21 පල්ලි යන්න එපා කියලා. දැනට තොරතුරු අනුව ආමි මොහිදින් සොයා පාසකුඩා ගිය CID කණ්ඩායමේ සිටි පොලිස් සරයෙන් නන්දලාල් ප්‍රහාරයට පෙර 20 වෙනිදා රාත්‍රී 8ට පමණ හරින් ප්‍රනාන්දු මහතාගේ පියාට කතා කරලා තියෙනවා. විය හැකි දේ වෙන්නේ හරින් ප්‍රනාන්දු මහතාගේ පියා යම් දෙයක් දැනගත්තේ පොලිස් සරයෙන් නන්දලාල්ගෙන් වීම. නමුත් පොලිස් සරයෙන් නන්දලාල් 21 ප්‍රහාරයක් වන බව දැනගත්තේ කෙසේද යන්නයි. ඊට සාක්ෂිකරු පැවසුවේ ස්වාමීනි ඔහු දැනගත්තු විදිය මම දන්නේ නැහැ ලෙසයි. සාක්ෂිකරු එහිදී තවත් පැහැදිලි කිරීමක් කරා. සහරාන් 2017-2018 වෙද්දී තමයි ප්‍රහාරයක් සිදු කළ යුතුයි කියන තැනට යොමු වෙලා තියෙන්නේ. සහරාන් විවිධ දේවල් වලට උත්සාහ කර තිබුණත් ඒවා සාර්ථක වෙලා නැහැ. එවිටයි සාදික්ට කියලා තියෙන්නේ බුදු පිළිමයකට හෝ ගලකින් ගහන්න කියලා. දේශනවලට සහභාගී වූ අය පළමුව ඉඳලා තියෙන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් පවතින විදේශ රටකට ගිහින් සටන්කාමියෙක් වෙන්න. ඒත් සහරාන්ගේ දේශන ඇහුවාම ඔවුන් මේ රටේම මරාගෙන මැරෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. 2019 මුලදී සහරාන් තව දරුවෙකු ලබා ගැනීමට ඔහුගේ බිරිඳව නාරි වෛද්‍යවරයෙකුට යොමු කරලා තියෙනවා. අපි නාරි වෛද්‍යවරයා හරහත් සහරාන් අත්අඩංගුවට ගන්න සැලසුම් කළා. මේ කරුණොත් එක්ක බලද්දී මේ පිරිස ප්‍රහාරයක් දියත් කරන්න පළමුව සැලසුම් කරලා තියෙන්නේ 2020 වෙද්දී. නමුත් අප්‍රේල් 1 වන සතියේ සහරාන් තනි මතයකට පැමිණ තිබුණා ඉක්මනින් ප්‍රහාරයක් සිදු කළ යුතුයි කියලා. ප්‍රහාරය අප්‍රේල් 21 සිදු කරනවා කියන තැනට අවිල්ලා තිබුණේ අප්‍රේල් 18 වගේ. නමුත් කොමිසම පැවසුවේ සහරාන්ගේ බිරිඳ මේ කොමිසම හමුවේ මීට පෙර ප්‍රකාශ කළ පරිදි 2019 මුලදී එලෙස දරුවෙකු බලාපොරොත්තු වී නොමැති බවයි. එමෙන්ම වෙනත් විමර්ශනාංශයක් සාක්ෂි දී ඇත්තේ මේ ප්‍රහාරය 2019 මාර්තු 27ට සැලසුම් කර තිබූ බවද කොමිසම පෙන්වා දුන්නා. ඊට සාක්ෂිකරු කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් පස්සේ මම මගේ විමර්ශන එක් දිශාවකට යොමු කළා. ඒ තමයි සහරාන්ව මෙහෙයවපු බලවේගය හඳුනගන්න. සහරාන්ට ඉහළින් කවුරුන් හෝ සිටිය යුතුයි. තව දෙයක්. සහරාන් හෂීම් ප්‍රමුඛ මේ කණ්ඩායමට IS සංවිධානයේ මූල්‍යාධාර හෝ අනුබල ලැබුණා කියලා විමර්ශනවලදී කිසිදු සාක්ෂියක් හෙළි වුණේ නැහැ. විමර්ශනවලදී හෙළි වූ ගිණුම් 41ම ලංකාවේ ගිණුම්. මෙම ප්‍රහාර මාලාවට මූලික වශයෙන්ම මුදල් යොදවා තියෙන්නේ ඊබ්‍රහීම් සහෝදරයන්. යයි රවි සෙනවිරත්න මහතා කොමිසමට පැවසුවා. දැන් තවත් පුවත් කිහිපයක්. අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට මැණික් හින්න හුරි කඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. මහා සංඝරත්නය අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බොහෝ පිරිසක් අදත් ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එහි පැමිණියා.
ශ්‍රීදේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජානුග්‍රහය සහිතව කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘභූමියට සෙත් පතා දින 21ක් අඛණ්ඩව කොළඹ නිදහස් චතුරාර්ය පරිශ්‍රයේ පැවැත්වෙන රතන සූත්‍ර දේශනාව සිව්වන දිනටත් අද පැවැත්වෙනවා. පිරිත් දේශනාවේ බරපැන දායකත්වය LOLC සමූහ ව්‍යාපාරයේ විසින් සපයන අතර මාධ්‍ය අනුග්‍රහකත්වය දක්වන්නේ දෙරණ මාධ්‍යජාලයයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ e-channeling සේවාව සක්‍රිය කිරීමේ උත්සවය ඊයේ නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී සිදු කෙරුණා. ඒ අනුව මින් පෙර පැවති පෝලිම් ක්‍රමයේ වෙනුවට තාක්ෂණය යොදා ගනිමින් ජනතාවට සිය වෛද්‍ය සහතිකය ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් කලින්ම වෙන් කරවා ගත හැකියි. එය ඕනෑම දුරකථන ජාලයකින් 225 හෝ ටෙලිකොම් දුරකථන වලින් 1225 ඇමතීමෙන් www.echanneling.com හෝ www.ntmi.lk වෙත පිවිසීමෙන් සිදු කරගත හැකියි. එමෙන්ම මෙම e-channeling යෙදුම Android දුරකථන සඳහා Play Store හරහා සහ iPhone සඳහා App Store හරහා භාගත කළ හැකි වෙනවා. සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර රථයක් එක්වරම පිටුපසට දහවනේ වී අනතුරට ලක්වන අයුරු දැක්වන CCTV දර්ශන සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරුවෙන් පවතිනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම තරගාවලිය සඳහා සහභාගී වන සියල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීම සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් රැසක් ක්‍රියාත්මකයි. Lanka Premier League 2020. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා සමගින් ග්‍රැහම් ලැබ්රොයි, වෙන්ඩෙල් ලැබ්රොයි සහ මනෝජ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ඇති. තරගාවලිය සඳහා ප්‍රවීණ ජාත්‍යන්තර විනිසුරුවරුන් 11 දෙනෙකු කටයුතු කරන අතර ඊට කුමාර් ධර්මසේනද අයත්. මේ අතර පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වූ ක්‍රිස් කේල් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නම් කර තිබෙනවා. එමෙන්ම තරගාවලියට එක්වීමට සිටි රවි බොපාරා ඉන් ඉවත් වීමත් සමග බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය සඳහා පාකිස්තාන ක්‍රීඩක ෂහීද් අෆ්රිඩි පත් කිරීමට එම කණ්ඩායමේ කළමනාකාරීත්වයේ කටයුතු කර ඇති අතර උපනායකයා ලෙස බහනුක රාජපක්ෂ නම් කර ඇති බවටද වාර්තා වනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.